මම මේ GB WhatsApp එක යූස් කරන්න අරගෙන ටික කාලයක් කරනවා. ඒත් කිසිම විදිහකට නම්බර් එකට කිසිම අවුලක් වුණේ නැහැ. බෑන්ඩ් වුණේ නැහැ. කිසිම අවුලක් වුණේ නැහැ නම්බර් එකට. මෙන්න මේ විදිහට GB WhatsApp එක යූස් කරාට. ඉතින් ඒ කොහොමද කිසිම විදිහකට බෑන්ඩ් වීමක් වෙන්නේ නැතුව අන්ඔෆිෂියල් අවුලක් එන්නේ නැතුව කොහොමද නම්බර් එක 100%ක් ආරක්ෂිතව යූස් කරන්න කියලා තමයි මම අද කියලා දෙන්නේ. හරි ඉතින් කොල්ලෝ වැඩි කතා නැතුව වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලන්න. එහෙනම් කොල්ලෝ අපි යමු වීඩියෝ එකට. Hello guys, welcome back Datagas official YouTube channel. ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඔයාගේ GB WhatsApp එක එහෙම නැත්නම් මොඩ් එකක් මොකක් හරි ඩවුන්ලෝඩ් කරගන්න එක. මෙන්න මේ විදිහට මම GB WhatsApp ඩවුන්ලෝඩ් කරන්න කියලා දෙන්න. මේ විදිහට ඔයා 9 අලෙහි කියලා සර්ච් කරලා මෙතන GB WhatsApp APK ඩවුන්ලෝඩ් කියලා වැටෙනවා. අන්න ඒක ක්ලික් කරගන්න. ඒක ක්ලික් කරලා පස්සේ අපිට බලා ගන්න පුළුවන් තවත් වෙබ්සයිට් එකකට ඒගොල්ලෝ අපිව එක්කන් යනවා. හරි මෙන්න මේ වගේ තැනකට තමයි එක්කන් යන්නේ. මේ වගේ තැනකට එක්කන් ගියාට පස්සේ මෙන්න මෙතන තියෙනවා click to download කියලා. අන්න ඒක ක්ලික් කරගන්න. ඊට පස්සේ මේ විදිහට 15 ඉඳන් බිඳුවට යනකම් යනවා. ඊට පස්සේ මේ download now කියන icon එක ක්ලික් කරගන්න. ඊට පස්සේ මේ ad එකක් එනවා. ad එක close කරලා දාන්න. හරි ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට GB WhatsApp එක download. හරි දැන් ඉතින් ඔයා කරන්න ඕනේ මෙන්න මේ විදිහට වගේ GB WhatsApp එක. ඒ කියන්නේ download කරපු GB WhatsApp එක open කරගන්න. open කරලා මේක මෙහෙම තියලා ඔයා යන්න වගේ normal WhatsApp එනවා. normal WhatsApp එක account එකක් අනිවාර්යෙන් හදාගෙන ඉන්න ඕනේ. හැබැයි ඔයා හදන්න බෑ normal WhatsApp account එකක් හදන්න බෑ. ඒත් you need official WhatsApp කියලා එනවනේ. ඒක හදන විදිහත් මම කියලා දෙන්නම් තව වීඩියෝ එකකින්. එහෙම තියෙනවා නම් comment කරන්න මම අනිවාර්යෙන් කියලා දෙන්නම්. ඉතින් මේ විදිහට normal WhatsApp account එක open කරලා මෙන්න මේ විදිහට normal WhatsApp account එක open කරගන්න. normal WhatsApp account එක open කරාට පස්සේ මෙතන dot තුන click කරා link device ගියා. ඊට පස්සේ link device කියන click කරලා මෙතන pattern එක හරි password එක හරි ගහලා cam එක open කරගත්තට පස්සේ තමයි ඊට පස්සේ ඉතින් GB WhatsApp එක මේ විදිහට open කරලා මේකේ agree and continue කියන click කරගන්න. ඊට පස්සේ මේකේ කවදාවත් ඔයා නම්බර් එක ගහලා යූස් කරන්න එපා. අනිවාර්යෙන් ඔයාගේ නම්බර් එක බෑන්ඩ් වෙන්න තියෙන ඉඩකඩ 100ට 200ක් ෂුවර් ඉඩකඩ වැඩි. ඒ නිසා මේකේ මේ login කියලා මෙන්න මේ යට තියෙන අන්න ඒක ක්ලික් කරගන්න. ඒක ක්ලික් කරන්න මේ විදිහට ක්ලික් කරනවත් එක්කම ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. ඔයාගේ QR එක open වෙනවා. ඒ QR එක open වෙනකොට මේ වගේ ශනික ඔයාගේ phone එකෙන් cam එකෙන් ෆොටෝ එකක් ගහ ගන්න වෙන phone එකකින් යාළුවෙක් හරි කාගේ හරි එකකින්. සර් open වුණ QR එක තියෙනවනේ අන්න open වුණ normal WhatsApp එකෙන් ඒ QR එක scan කරගන්න. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට normal එකෙන් scan වෙනවා මෙන්න මේක. ඊට පස්සේ අපි මේකට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ටිකක් වෙලා යනවා මෙන්න මේ විදිහට chat එක load වෙන්න. chat එක load වෙනකන් ඔයා ඉන්න. chat එක load වුණාට පස්සේ මේ විදිහට installing කියලා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒකත් චුට්ටක් වෙලා යනවා installing process එකත් ඉවර වෙන්න. ඉතින් ඊට පස්සේ install process ඔක්කොම හරියට පස්සේ මෙන්න මේ වගේ වැටෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ mod එක වැටලා තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට mod එක. ඒත් එක්ක අපිට බලා ගන්න පුළුවන් මේ පැත්තෙන් අපේ අර normal WhatsApp එකට login වෙලා තියෙනවා. normal WhatsApp එකත් මෙන්න මේ විදිහට තියෙනවා. ඉතින් normal WhatsApp එකයි mod එකයි දෙකම වලට කැමති එකක් use කරන්න පුළුවන් දැන්. එක account එකෙන් link කරලා තියෙන නිසා. ඔන්න ඔය විදිහට තමයි GB WhatsApp එක 100% සාර්ථකව fix කරලා කියන්නේ official අවුල් වෙන්නේ නැති වෙන්න use කරන්නේ. මේ විදිහට use කරන්නේ කිසිම අවුලක් වෙන්නේ නැහැ ඔයාගේ number එකට. එහෙනම් කොල්ලෝ තවත් අලුත් වීඩියෝ එකක් හම්බෙමු. අදට ගිහලා එන්නම්. තවත් channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න.